ඔයාලා දැනගෙන හිටියද සාමාන්‍යයෙන් අපි මේ ලිංගිකව බෝවෙන රෝග වලින් වැළකීලා ඉන්නේ. ඒ වගේම තමයි උපත් පාලන ක්‍රමයක් විදිහට මේ උපත් පාලන කොප්පු එමන් නැත්තම් කොන්ඩම් පාවිච්චි කරනවා. ඉතින් මේ වැඩි ආරක්ෂාවට ඇත්තටම කොන්ඩම් දෙකක් වගේ පාවිච්චි කරොත් අපිට ඇත්තටම මේ තියෙන ආරක්ෂාවට කියන එක කොන්ඩම් එකක් පැලඳලා අපිට තියෙන ආරක්ෂාව ඩබල් කරගන්න. එහෙම නැත්නම් වැඩි කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේක ඇත්තටම අපේ කෙනෙක් අහපු ප්‍රශ්නයක්. ඉතින් Sex LK YouTube channel එක හරහා අද දවසේ මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ගැන කතා කරන්න. මේ කොන්ඩම් දෙකක් දැම්මන් පස්සේ ඇත්තටම වැඩිපුර ආරක්ෂාවක් Tamanට ලැබෙනවා. ඉතින් මාතෘකාව කතා කරන්න කලින් හැමදාම මතක් කරනවා වගේ අපේ channel එකේ ඔයාලට වැදගත් දේවල් කතා කරනවා කියලා ඔයාලට හිතෙනවා නම් ඔයගලගේ ජීවිතේට මේ කතා කරන දේවල් වලින් උදව්වක් වෙනවා කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි ඊට එහා පැත්තේ තියෙන bell button එක ඔබලා අපිත් එක්ක නිරතුරුවම රැඳිලා ඉන්න. ඉතින් ඇත්තටම කොන්ඩම් දෙකක් දැම්මොත් වැඩිපුර ආරක්ෂාවක් ලැබෙනවා. ඉතින් අපි මේක ගැන සාකච්ඡා කරනකොට අපි දන්නවා මේ කොන්ඩම් එකක් පැලඳුවාට පස්සේ ඒකට උඩින් තවත් කොන්ඩම් එකක් දැමීම ඇතුලේ අපිට නිකමට හිතෙන්න පුළුවන් මේකෙන් වැඩි ආරක්ෂාවක් ලැබෙනවා කියලා. හැබැයි ඇත්තටම ගත්තට පස්සේ මේ කොන්ඩම් දෙකක් එක විට පැලඳීම තුලින් එහෙම ආරක්ෂාවක් අපිට ලැබෙන්නේ නැහැ. ඇත්තටම අපිට තියෙන ආරක්ෂාවත් ඒ කියන්නේ අපි එක කොන්ඩම් එකක් දාලා අපිට ලැබෙන ආරක්ෂාවත් නැති වෙන තත්ත්වයක් තමයි කොන්ඩම් දෙකක් දැම්මොත් ඇත්තටම අපිට ඇති වෙන්නේ. මොකද අපි දන්නවා මේ ලේයර්ස් දෙක එකට සමහරක් වෙලාවට සමපාත නොවුනොත් ඒ අතරේ වායු ස්තරයක් සමහරක් වෙලාවට ඇති වෙන්නට පුළුවන්. ඒකට කොන්ඩම් එක කැඩී යාමේ වැඩි අවදානමක් ඇති වෙනවා කියලා සොයාගෙන තියෙනවා මේ විදිහට කොන්ඩම් දෙකක් දැම්මොත්. ඉතින් ඇත්තටම වැඩි ආරක්ෂාවට කියලා කොන්ඩම් දෙකක් දාන්නට අවශ්‍ය නැහැ. අපේ වීඩියෝස් කලින් බැලුවා නම් මේ කොන්ඩම් එකක් හරියට දාන හැටි අපි උගන්වලා තිනවා. කොහොමද නිවැරදි තාක්ෂණය මම නැත්නම් නිවැරදි ටෙක්නික් එක පාවිච්චි කරලා මේ දේ කරන්න කියලා අපි උගන්වලා තිනවා. ඉතින් ඒ දේවල් ෆලෝ කරලා හරියට කොන්ඩම් එකක් දානවා නම් එක කොන්ඩම් එකක් ඒ තමන්ගේ අවශ්‍යතාවය සඳහා ඒ කියන්නේ ලිංගික ඔබුවෙන රෝගයකින් වැළකෙන්න ඒ වගේම තමයි උපත් පාලනය සඳහා ප්‍රමාණවත් හොඳටම ප්‍රමාණවත් එහෙම නැතුව වැඩි ආරක්ෂාවට නැත්නම් බයට කියලා කොන්ඩම් දෙකක් දැම්මොත් ඒකෙන් තවත් ප්‍රශ්නයක් ඇති වෙන්නටත් පුළුවන්. සමහරක් වෙලාවට Tamanට ලිංගික දුබලතාව වගේ දේවල් ඇති වෙන්නත් පුළුවන්. මොකද Tamanගේ හැමත දැනෙන සංවේදනය යම් කිසි විදියකට අඩු වෙන්න පුළුවන් හින්දා. ඉතින් ඒකින්ද ඒ වගේ පුරුදු හොඳ නැති පුරුදු සහ ඒවා ඇත්තටම පළක් නැති දේවල්. ඉතින් අපි සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රියාවලිය අනුගමනය කරන්න ඕනේ. ඊට වඩා එහා යන්න කියලා සමහරක් වෙලාවට ඒකෙන් කරදරයක් ඇති වෙන්නටත් පුළුවන්. ඉතින් අද දවසේ ඇත්තටම මම කතා කරේ අපෙන් ඇත්තටම නිරන්තරයෙන් අහන ප්‍රශ්න තමයි මේ විදිහට අපි හැමදාම Sex LK YouTube channel එක හරහා කතා කරන්නේ. ඉතින් ඩබල් කොන්ඩම් එකක් එහෙම නැත්නම් කොන්ඩම් දෙකක් පාවිච්චි කරොත් වැඩි ආරක්ෂාවක් ලැබෙනවද කියන එක තමයි අපෙන් අහලා තිබුණේ. ඉතින් මම හිතනවා මේ කතාව අහගෙන හිටියනම් ඔයාලට ඒ දේ පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් හැමදාමත් මතක් කරනවා වගේ ඔයාලගේ තියෙන ලිංගික ගැටලු අපිට යොමු කරන්න හැකියාවක් තියෙනවා අපේ WhatsApp නම්බර් එක හරහා. ඒ වගේම තමයි Facebook හරහාත් ඔයාලට ගැටලු අපිට යොමු කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකක් කරන් යනකම් ඔබ සැමට සුබ දවසක්.